අපු පළවෙනි එක තමයි අපි දැන් නැක් කරන එක. එපා වෙලා තියෙන්නේ. බෑ කියලා කිව්වොත් බෑ කියලා නෙවෙයි කිව්වේ. මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔව් ඒක කතාරපුවන් කිව්වේ බෑ කියලා. එතකොට අපි දෙන්න ගොඩක් එකට ඇක්ට් කරලා තිබ්බේ මියුසික් වීඩියෝස්. සෙකන්ඩ් එකට මාව ගන්නවද? සෙකන්ඩ් එකට ඉන්නේ. මාව ගන්න රඟපාන්නද ප්‍රොඩියුස් කරන්නද? ඒක මොලේ කියන්නේ එතකොට මම අපි මේ ප්‍රශ්න ඉවර කරලා ඒක මටත් වැදගත් ප්‍රශ්නයක් මට නෑ ඉතින් ඕනකමින් ලියන්න පුළුවන් නේ මේ කෑල්ල. දැන් ට්‍රේලර් එකේ නෑ මගේ එක සීමාවක් තියෙනවා මිනිත්ස් තියෙනවා අපි ඒක පස්සේ කතා කරමු. තාම ලියලා නෑ නේ ඉතින්. ඔව් ලියන්න කලින් මං ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. ඇක්ටින් නම් ඉතින් ඇක්ටික් ඔව් ඇක්ටින් ගැන වැඩ කරන විදියත් එක්ක. ඔව් වැඩ කරන විදිය ඉතින් අර ටෙලි ඩ්‍රාමා කියන්නේ නිකන් පොඩ්ඩක් අර T20 වගේ නේද? පොඩි මේ තියෙනවනේ පොඩි වෙලාවක් තියෙන්නේ මේ කියන්නේ T20 කියලා මම කියන්නේ මේ දැන් ඉතින් නේ ගොඩාක් ඒවා එහෙමනේ මේ දවසට තියෙනවා අපිට සීන් 14ක් ෂූට් කරන අර වැස්සත් නැතත් කුණාටුවක් આવත් ඒ සීන් 14 ගහන්න ඕන දවසට රයිට්. එතකොට නිකන් අපි ගෙලින්ම අර මෙරින් සෝල්ජර්ස්ලා වගේ තමයි බහින්න ඕනේ. ඔක්කොම බෝම්බ අරම M16 අරගෙන මුලට ඔක්කොම දාගෙන ඔක්කොම රෑස් වෙලා තමයි බහින්න ඕනේ. එහෙම එකක් නෙදෙන්නේ. මේ වැඩේ ඇත්තටම දැන් මේකේ සමහර දේවල් තියෙනවා කිව්වොත් එimhe මේ ස්ටෝරි එකත් එක්කම කියන්න වෙනවා. නමුත් අකලංක දන්නවා. පළවෙනි වතාවට මට ජීවිතේම පළවෙනි එක්ස්පීරියන්ස් එක හුස්ම හිර වුණොත් මිනිස්සුෙකුට මොකද්ද වෙන්නේ කියලා මම දන්නවා. ඒ ඇති කියන්න එපා. එනවට ඒක එතන වෙනම ඇත්තම දෙයක් වෙනවා. එහෙනම් තව ටිකක් කරලා කියනයි. ඒක අපිට මේ අර වැඩ එළියට ආවට පස්සේ කතා කරන් තිබ්බනම් මම දැන් කතා කරන්න දෙයක් නෑනේ. මේකප් ආටිස්ට් ස්ටයිලිං අපේ සාමාන්‍යයෙන් මේ මම නෝට් කරලා තියෙන දක් ස්ටයිලිං පොඩක් අඩුයි අපේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. කියන්නේ ෆිල්ම්ස් හරි ටෙලි ඩ්‍රාමාස් නම් චුට්ටක් කොහොමත්ම අඩුයි වගේ. ෆිල්ම්ස් ගත්තොත් ස්ටයිලිං කියනවා දැන් තමයි එන්නේ. කියන්නේ කැරක්ටර් එකක් වුණත් ස්ටයිල් කරන්න පුළුවන් එක එක විදියට. ඉතින් මට අදහස් වෙනවා මට හැමෝටම කියන්න බෑ නේවා. මට එහෙම ස්ටයිලිස්ට් වෙන්න පුළුවන් නම් මං වෙනවා. කැපතෙනා කවුරුත් මන්දියා පිළිකුලෙන් බලනවට